hello good morning කොහොමද ඉතින් ඔයාලට අද වසන්තයේ තවත් එක් ලස්සන දවසක් වසන්තයත් එක්ක ගේ ඉස්සරහා තිබුණු දොඩම් ගහක් දැන් හැඩ වෙලා ලා කොළ පාටට දළුත් එක්ක සුදු පාට පුංචි මල් ගොඩායි ඉස්සරහට අපිට දොඩම් කඩන්නත් පුළුවන් අද නම් ඉතින් මම මේ සූදානම් වෙන්නේ මල්බෙරි කඩන්න යන්න ඔයාලත් එක්ක. ඒ අතරතුර පුංචි කුරුල්ලන්ගේ ලස්සන සින්දුවකුත් අහගෙනම මාත් එක්ක යමු මල්බෙරි කඩන්න. පේනවනේ ඉතින් වසන්තයත් එක්ක කැලේ හැම තැනම කැලෑ මල් පිපිලා පුංචි සමනල්ලු කුරුල්ලෝ මීමැස්සු ගොඩායි. ඇතර හරිම ලස්සනයි මේ දවස් නම්. ඔන්න පේනව නේද මගේ කම්මැලියෝ ටික අවුවට වෙලා හොඳටම නිදි උස්සන් ගියත් දන්නේ. මේ තියෙන්නේ අපේ ගෙදර ඉස්සරහා තියෙන තව එක මල්බෙරි ගහක්. ලංකාවේ නම් මේකට ඇඹිල්ල කියලා කියන්නේ. නමුත් මන් දන්න තරමින් මේක ඇඹිල්ලම නෙමෙයි. මේකේ ගෙඩි තාම ඉදිලා මදි. ඉතින් මේ ගෙඩි රස බලන්න නම් මට තව ටික දවසක් ඉවසලා ඉන්න වෙනවා. මේ තියෙන්නේ අපේ ගෙදර තියෙන අනිත් මල්බෙරි ගහ. මේක ඇවිල්ලා තායිවාන් බ්ලැක් මල්බෙරි කියන වර්ගය. මේක නම් චුට්ටක්වත් ඇඹුල් නෑ හරිම පැණි රසයි. ඉදුණාම මේක ගොඩක් කළු පාටට හුරු රතක් තමයි තියෙන්නේ. ඉතින් එන්න අපි මල්බෙරි කඩමු. ඉතින් යාළුවනේ හොංකොං වල මේ වගේ ලස්සන වීඩියෝස් බලන්න කැමති නම් අමතක නොකර මගේ channel එක subscribe කරලම තියාගන්න. ඒ වගේම තමයි මගේ වීඩියෝස් වලට කැමති නම් like එකක් comment එකක් දාන්නත් අමතක කරන්න එපා.